මොකද කරන්න ඕනේ දේවලා? ඔයාලා මොකක්ද කරන්නේ? පොඩි වෝක් එකක් යනක මං ඉන්නේ. බලන්න මේ මූට කෝල් එකක් ගන්න දෙන්නේ. මම ගිහින් ඉද්දි Mercedes S500L V8 එකක් තිබ්බා. නෑ කියලා දැනගෙන බලන්න. මූ වෙනවා දාගෙන. කම්ප්ලිමන්ට් එකක් හම්බුණා. එච්චරයි උනේ දැන් අපි යන්නේ. රෙකෝඩ් කරන්න එපා කියලා ගහලා තිබ්බා. අපි ඒකින්ද රෙකෝඩ් කරන්න අපි නීති කරුක පුරවැසියෝ දෙන්නේ ඒවා. Pulling up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. Don't wanna hear it talking shit from the drama. හදිස්සියෙම ගිරිපත්දුර යන්න ඕන. දැන් තමයි ගෙදර ආවේ. දැන් මම ඉක්මනට ලෑස්තිලා ක්ලාස් එකට යන්න ඕනේ. අපි බලමු එහෙනම් ක්ලාස් එකට යන්න කොහොමද කියලා. දැන් හොඳටම මම ලේට්. කමන්නේ. ලෑස්තිලා යමු එහෙනම්. Okay guys, දැන් ක්ලාස් එකට යන ගමන් ඉන්නේ. මට යන්න ඕන. ගිහලා හම්බෙමු එහෙනම්. ඔන්න අපි දැන් ක්ලාස් ඉවරයි. මේ ඉන්නේ UFC චැම්පියන්. දැන් අපි පාක් එකට යන ගමන් ඉන්නේ. එයා පැත්තට ඩයල් එකක් ඉන්නවා ඌ මූණ පෙන්වන්න කැමති නැහැ. ඒක පොඩි කේස් එකකට තියෙන්නේ. ඔන්න අපි දැන් පාක් එකට යන ගමන් ඉන්නේ. මොන මයික් එකක් දෙන්නද? නෑ ඕනේ. ආ ගියා. මේ රට දියුණු කරන්න නම් අපි අපේ මගේ මතයට විරුද්ධ වෙනව ගිනි තියලා මරන්න ඕනේ. ඔව් ඇත්ත වශයෙන්ම ඔව්. කොහොමද? රෑ බා ඉච්චර දෙයක් ඉන්නේ. මොකද්ද කරන්න ඕනේ දේවලා? ඔයාලා මොකද්ද කරන්නේ? අස්තර බඩුවක් තියෙනවා මේ. පොඩි වෝක් එකක් යනක මං ඉන්නේ. UFC චැම්පියන් එක. පේනවද ඔයාලට? UFC චැම්පියන් තමයි මෙතන ඉන්නේ. එහා පැත්තේ ඉන්න මනුස්සය මූණ පෙන්වන්න කැමති නෑ. මේ මිතුකයා. මූණ පෙන්වන්න බැරි එක. ඌ කුරුල්ලන්ට ආසයිලු. අර වන්න ලස්සන නීලක පියාම. වන්න මෙන්න මේ ළමයා දුවගෙන එනවා. ලස්සනට මේ බලන්න මේ. ඉබාන්න මේ ලස්සන පරිසර. බෙට්ට තව ටිකකින් බෙට්ට වගේ. නෑ නෑ අවුලක් නෑ. හදවත වැඩි වෙලාවක් මේක ඉන්න හම්බෙන්නේ. මට යන්න දෙනවා. ඉබාන්න ගයිස් ලස්සන ඇලක් තියෙනවා. නෑ මගේ අර වාහනේ විත් එක හයිට් එක නෑ විත් එක හයිට් එක අයියා කන්නේ තික්ක තමයි මරන. මෙන්න යනවා. සුසිරු ඔබ මම ගොඩක් වෙනස් වෙලා. ගාඩිය දාලා වගේ. මමස පන්සල ගිහින් බයිනවනේ. අයිස් යන ගමන් ඉන්නේ. හා ලයිට් කරනකොට රයිට් කරනවා. මම දුවලා තියෙන 1:47. හිත ගියා වගේ ඉච්චරයි. මට වාහනේ ඕනේ. ඉතින් අර මේ තියෙන ස්පෝටේජ් එක. අසන බයි එක. හරි. ඔරන් ඒ පොඩක්. අපි දෙන ගමන් ඉන්නේ. ගහමුල්ට ගියා පෙරේද. හරිද? මම ගිහින් ඉද්දි Mercedes S500L V8 එකක් තිබ්බා. හරිද? ඔක මම ඒක ලංකාවේ දැක්ක පළවෙනි වාහනේ. හරිද? අර ඌ ඒක වීඩියෝ කර හිටියා. ආ. මම දන්නේ නැහැ මාත් එක තියපෙල ඌ වීඩියෝ කරා ගියා ඕනේ. ඇයි? මමත් හිටියේ වීඩියෝ එකේ. සිරා වාහනේ අල්ලලා හිටියා මම ඒක දැක්කේ නැහැ. Mercedes S500L බලන්න මේ මූට කෝල් එකක් ගන්න දෙන්නේ. iPhone 17 Pro Max. ඒක අන්ඩර්ගෙට්නස් නම්බර ඔය පාර. ඉතින් හරියට ගහපන්. ෆයිනලි නේද කෝල් එක. දැන් උඹේ මොකද සෙන්සර්ස් එහෙම හයිප් වෙලා තියෙන්නේ මොකද? ඕ
උඹ දන්නේ නිකන් පායනවා වගේ. මෙන්න මුට ස්පෝර්ට් ටී-ෂර්ට් එකක් අපි හොයන්න යන ගමන් ඉන්නේ. Red Bull Oracle Racing t-shirt එකක්. Red Bull Oracle Racing ටී-ෂර්ට් එකක් ගන්න තමයි යන්නේ දැන් මම. හරිද මොකෝ කිව්වේ? මොකෝ කිව්වේ? වැඩි හරිද? මම ගම්පන් යනවාට ගෝල් එක අකුඩි ආතල්ලක් ගම්පන් පොඩ්ඩක්. අරගෙත් දෙන්න බැරිත්. දැන් ටිකක් තියෙනවා. ඉතින් මොකද හිතන්නේ වාහනේ ගැන? Torrent එක කියලාද? ටොරන්ට් එක ගැන මොකක්ද වගේ අදහස මොකක්ද? නැහැ කියලා. මම පර්සනලි වලට කිව්වනේ මම Torrent එකේ ඉන්න කැමති නේ. අපි අර බස් එකේ යන් ගිහලා. ඒ අපි කිව්වේ අපි. අර වාකරේ යන්නනේ. ඔව්. ඉතින් Sorento එක අතරම හොඳයි. රිජිට් වාහනයක්, ලෙග් ස්පේස් එකක් හොඳයි, පර්ෆෝමන්ස් එකක් හොඳයි, රිලයබිලිටි එකක් හොඳයි. නියමයි. පිරිසු ක්‍රියා. AC setting හොඳයි, 4 wheel setting හොඳයි. නියමයි. හොඳයි. නන්දර ක්‍රීඩා කියලා ගහලා තියෙනවා. අන්න ඒකේ තියෙනවා. ක්‍රිකට් මේ ඔව් මූට මොකක්ද දෙයක් ගන්න. ස්පෝර්ට් ටී-ෂර්ට් කියව ගාම ක්‍රිකට් ටී-ෂර්ට්. නෑ නෑ ස්පෝර්ට් ටී-ෂර්ට් කියව ගාම ටී-ෂර්ට් එකක් ගන්නවා ශ්‍රී ලංකන් කොටි ගන්නවා හරි ඔන්න ස්පෝර්ට් ටී-ෂර්ට්. ඒක තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. අන්න ඒකයි හැදෙන්න ඕනේ නේද? ඒක තමයි හැදෙන්න ඕනේ. දැන් මූ කීයද ඔක තමයි හැදෙන්න ඕනේ. හරි එහෙනම් යන් අපි වින් ස්පෝර්ට් තියනවද දන්නේ නැහැ. අර බලමු දැන් ගියාම මට පේන්න තියෙන මචං වොලිබෝල් සෙට් එකකුයි. ඔයගේ ටික. ලෝකල් ට්‍රැඩිෂනල් ටී-ෂර්ට් තමයි. මං හොනේ දෙන්නේ නැත්නම් හරියම. නැද්ද? නෑ කියලා දැනගෙන බලන්න. මූ වෙනවා දාගෙන. මම නෑ කියලා දන්නේ නැහැ මම බලන්න. කෝකට තිබ්බත් නේ. ඔන්න දැන් අපි සුපර් ස්ටයිල් එකට යන්න යන්නේ මූට තව මොකද්ද රෙඩ් බුල් ටී-ෂර්ට් එකක් තිබ්බේ. යන් එන. උඩ තියනවා කිව්වේ? උඩ තියෙනවා. බලමු මූට මේ පාරවත් නේ හොයාගන්න බලමු කිව්ද දන්නේ නැහැ. ඉස් Nanti. Baru ni time එක හොඳයි. ඔව් ඒකනේ. මොන මූ යනවා බලන්න. ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් ටර්ච් ගාම ෂර්ට් එක ගන්නවා ශ්‍රී ලංකන් කුඩි ගන්නවා ස්පෝර්ට්ස් හරි එකටම ස්පෝර්ට්ස්. ඕකේ. මේකෙ තිබ්බත් නැහැ ඔන්න. මුට අවශ්‍ය ටී-ෂර්ට් එක මේකෙත් නෑ. එහෙනම් මොකටද ඒක තෝ යන්නේ? කොතනද අපි ආවේ? මෙතන ඉන්නේ. ඔන්න ගයිස් ඒකෙ තිබ්බෙත් නෑ මුගේ කොණ්ඩේට හොඳ කම්ප්ලිමන්ට් එකක් හම්බුණා. එච්චරයි උනේ දැන් අපි යන්නේ වෝට් සිටි එකට තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ ගිහිල්ලා තමයි බලන්න ඕනේ. අවුඩියක් තියෙනවා A4 එකක්. My god. අස්සයි වෙන්නේ බං සිතාව. සෙඩාන් ටයිප් එක නෙමෙයි but you appreciate the beauty නේද? අනිවාර්යෙන්. උඹේ ඕනේ. ඔව් ආ කොණ්ඩේ වැවුවට පස්සේ පුදුම ගතියක් තියෙනවා සිරාට. ඒ කියන්නේ බලහන් අර මේ ගාඩ් අංකල් කම්ප්ලිමන්ට් කරන්න තරම් වයි කොණ්ඩේ ලස්සනක් තිබ්බා. time is running out. No time. කමෙන්ට් යන්න ඕන. time is running out. ඔව් කමෙන්ට් යන්න ඕන. යන ගමන් ඉන්නේ guys දැන් ළඟයි වෝට් සිටි එකට වෝට් සිටි එක ළඟට ගිහිල්ලා හම්බෙමු. හරි දැන් ඕන අපි වෝට් සිටි guys අපි ආවා වෝට් සිටි එකට. ඔව් දැන් වර මොකද්ද කියන්න තියෙන්නේ මේක මම හැමදාම පේරලා බලුවා මේකක් තියෙනවද කියලා. ඔව් හොයන දේ මේකේ තියෙද? බලමු. අපි එනද එන්ටර් වෙමු. හරි ඔන්න අපි එන්න වුණා. පේනවනේ වෝට් සිටි එක. එන්නේ ක්‍රිකට් බාස්කට්බෝල් ටී-ෂර්ට් හැමදාම තියෙනවා. ඔව්. අපි ඕනේ නැහැ. කොහොම බලමු. මේක තියෙද කියලා. හරියට ඔන්න යන්න. කරපු ටී-ෂර්ට්. හෙව් එක තිබ්බද? නෑ. නෑ හෙව් එක තිබ්බෙත් නෑ. නිකන් රක්කත් දාලා ආවනේ ඒක. උත්තර අපි දැන් එලෝර එකට යන්නේ. එලෝර එකේ තියෙද කියලා අපි දන්නේ නැහැ. ගිහලා බලමු. හරි. එලෝර එක ඉස්සරහ ඉන්නේ. නෑ එලෝර එක පිටිපස්සේ ඉන්නේ. තව චුට්ටකින් ඇතුල් වෙන්න යන්නේ. Okay boys අපි එලෝර එකට ආවා. Hey, worst thing happened. මොකද? Well, කොහොමුට worst thing එක happen වෙලා තිනවා කමන්නේ.
මේ ලේස් එක ලිහිලා අපි දැන් ඉන්නේ එලෝර එක ළඟ. අපි එලෝර එක ඇතුළට ගිහලා බලමු එලෝර එක එකක් තියෙද කියලා මම හොයනදී. Yes, this seems like great, man. Let's see. of course shoplifting කියලා හිතලා තමයි බෑග් තිබ්බේ. ඔව් හරි. හිතම් බෑ. තිබ්බේ නෑනේ. ඒකෙත් නෑනේ. නෑ. ඒකේ රෙකෝඩ් කරන්න කියා එක බා. හරි නෙමෙයි. රෙකෝඩ් කරන්න එපා කියලා ගහලා තිබ්බා. අපි ඒකින්ද රෙකෝඩ් කරන්න අපි නීති කරුක පුරවැසියෝ විදිහට නේද? අන්න ඒකයි. We are law abiding citizens. Yes, of course. We are Sri Lankans. හදවතින්ම ශ්‍රී ලාංකිකයි. හරි guys, එහෙනම් දැන් අපි කොහටද යන්නේ? ගෙදර තමයි ඉන්නේ. දැන් ගෙදර තමයි යන්නේ. ගෙදර යන්න කියන්නේ දැන් අරහෙට ඇවිදන් යන්න ඕනේ. දැන් හේනදුරන් මේ යනවා. මම රංජන් එක ළඟට යන්න ඕනේ. හරි. එහෙනම් හම්බෙමු. දැන් යන්නේ රංජන් එක ළඟට. guys පරක් වෙලා තියෙන්නේ. පස්සේ හම්බෙමු ගෙදර ගිහිල්ලා හම්බෙමු. එහෙනම් දැන් නතර වෙනවා. මොකද දුවන්න ඕනේ දැන්. ඉක්මනට. Okay guys, දැන් තමයි මම ගෙදර ආවේ. දැන් මම පල්ලෙහාට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන කන්න ඕන. කාලේ වෙලා හම්බෙමු එහෙනම්. Okay guys, දැන් තමයි මම නාලා කාලා ඔක්කොම ටික ඉවර කරලා උඩට ආවේ. දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා එඩිට් කරන්න. ඒක එඩිට් කරලා ඉවර වෙලා ඊට පස්සේ අද දවස් කරපු ලෙසන් එකක් බලාගෙන මගේ දවසේ එන්ඩ් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒ වගේම තමයි මම මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක දැන්ම subscribe කරලා ඔයාගේ යාළුවටත් මේක share කරන්න අමතක කරන්න එපා. Bullets fly, I'm the last one to die.